එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑ වෙලා. මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දී වයිෆ් හොඳටම නිදි. හිමීට ඇඳට ගොඩ වෙච්ච සිරිපාල වයිෆ්ගේ නලල සිප ගනිමින් ඉක්මනටම තද නින්දකට වැටුණා. සිරිපාල ඇහැරෙනකොට සිටියේ යමපල්ලෝගේ දෙපා මුල ගාව. එවිට යමපල්ලෝ මෙසේ පැවසුවා. නිදි ඇඳේදීම ඔයාගේ පණ ගියා සිරිපාල. සිරිපාලට මේක අදහා ගන්න බැරි වුණා. සිරිපාල තුෂ්ණිම්බූත වෙලා මම මැරිලා නෑ, මට එහෙම වෙන්න බෑ, මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනවා, මාව ආපහු යවන්න කියලා සිරිපාල පින්සෙන්ඩු වුණා. එවිට යමපල්ලෝ එහෙම යවන්න නම් පුළුවන්, ඒත් ඒකට සෑහෙන්න ලියකිවිලි හදන්න ඕනේ. හැබැයි ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක් තියෙනවා. තමුසෙට මාළුවෙක්ගේ හරි කිකිලියෙක්ගේ හරි විදිහට ටක් ගාලා යවන්න වරයක් දෙන්න පුළුවන් මට. සිරිපාල පීනන්ඩ එච්චර කැමති නැති නිසා කිකිලියෙක් විදිහට ගියාම කරන්න තියෙන්නේ පොළෝ බලාගෙන ඇවිදින එකයි, දකින දෙයක් අහුලම් කන එකයි. අනික ගෙදර ඉන්න කුකුලටත් කිකිලියෙක් නැති නිසා කිකිලියෙක් ලෙස වරයක් අරන් ගෙදර ගියා. ගෙදර ගිය දවසේ ඔයා නේද අලුත් කිකිලි කියාගෙන කුකුලා සිරිපාලව කිකිලිව පිළිගත්තා. දෙවැනි දවසේ සිරිපාල කිකිලි වත්තේ එහෙ මෙහෙ ඇවිදිද්දී කුකුලා කොහොමද ඔයාගේ ඊයේ දවස? සිරිපාල කිකිලි විසින් එවිට පැවසුවේ නරකම නෑ, ඒත් මගේ ඇඟ ඇතුලේ අමුතු හැඟීමක් දැනෙනවා, මාව නිකම් පුපුරන්න වගේ. එවිට කුකුලා විසින් පැවසුවා මෙවැනි ආකාරයට. ඒ ඔයා ඩිම්බ මෝචනය කරනවා. කුකුලා පැහැදිලි කරන ගමන් මීට කලින් ඔයා බිත්තර දාලා තියෙනවාද ලෙස ඇසුවාය. සිරිපාල කිකිලි එවිට පැවසුවේ ඔයාට පිස්සුද, කවදාවත්ම නැහැ යනුවෙනි. කුකුලා විසින් එවිට මෙවැනි ලෙස පැවසුවා. හොඳයි, දෙසරයක් තටු ගහලා පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාලා ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්න යනුවෙන් කුකුලා සිරිපාල කිකිලි වෙත පැවසුවාය. සිරිපාල කිකිලි දෙතුන් පාරක් තටමලා තල්ලු කරලා බිත්තරයක් එළියට දැම්මා. පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට සිරිපාල චිත්තවේගී හැඟීමෙන් යටපත් වුණා. ආයෙත් දෙපාරක් තල්ලු කරලා තව බිත්තරයක් දැම්මා. සිරිපාලට දැන් පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමලා තුන්වෙනි බිත්තරේ දාන්න යද්දීම කෑ ගහන සද්දයකුත් එක්ක ඔළුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කේ ඕයි බූරු මිනිහෝ නැගිටිනවා ඉක්මනට කියමින් තමුසේ ඇඳේ මල පහ කරනවා කියලා කෑගසන සිරිපාලගේ පවුලයි. හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව සිරිපාලගේ පවුල විසින් ඇඳෙන් තල්ලු කර දැමුවා. අදට කතාව අවසන්.
ආයෙත් දවසක අලුත්ම කතාවකින් හමුවෙමු. එතකන් ගිහිල්ලා එන්නම්. මම තාරු.